Good evening. Welcome to my YouTube channel. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද බේසික් නොලෙජ් එකේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් එකට වෙබ් ඩෙවලොප්මන්ට් පාත් එක ස්ටාර්ට් කරන්න කියලා. අපි ඊට කලින් බලමු වෙබ් ඩෙවලොප්මන්ට් කෙනෙක් කියන්නේ කවුද? වෙබ් ඩෙවලොප්මන්ට් කෙනෙක්ගේ කාර්යය මොනවද කියලා. මේ විදිහට අපි බලන නෝට්පැඩ් එක ඕපන් කරගෙන වෙබ් ඩෙවලොප්මන්ට් පැත්ත ගත්තාම ප්‍රධාන වෙබ් ඩෙවලොපර්ලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තමයි front end developer ඊළඟ කෙනා තමයි back end developer තුන්වෙනි කෙනා තමයි full stack developer මේ තුන් දෙනාගේ ප්‍රධාන කාර්යයන් බැලුවොත් මෙන්න මේ front end developer කියන්නේ අපි මේ විදිහට වෙබ්සයිට් එකකට ගියාම මේ විදිහට අපි people's bank කියලා හෙව්වොත් ඒ වෙබ්සයිට් එක පෙන්වනවා. මෙන්න මේ link එක ක්ලික් කරපුවම connection අවුලක් වේද? මෙන්න මේ විදිහට අපි ශ්‍රී ලංකා එයාලයින්ස් සයිට් එකට ගියාම මෙන්න මේ පෙන්වන්නේ අපේ user interface එකක් විදිහට. ඒ විදිහට background image එකක් කරලා එතන මේ විදිහට පොඩි පොඩි buttons set කරලා මේ විදිහට paragraph set කරලා හදලා තියෙන page එක තමයි මේකේ user interface එක. content developer කාර්ය වෙන්නේ අපි මේක කරන්නේ මේ විදිහට code එකක් use කරලා මේ විදිහට right click කරනවා මේ site එකට visual page එකට ගියාම මේ විදිහට අපිට අදාළ code එක පෙන්නනවා. ඒ කියන්නේ අපි දැන් ශ්‍රී ලංකන් එයාලයින් එකක site page එක තියෙනවා. ඒ page එක හදලා තියෙන්නේ මේ tags use කරලා මේ පැත්තක use කරලා code හදන මේ විදිහට හදලා ඩිසයින් කරලා දෙන එක තමයි කරන්නේ content developer කෙනෙක්. දැන් content development කෙනෙක් කරන්නේ මෙතන මේ පෙන්නන page එකේ තියෙන ඒ අඩුපාඩු බලලා මේ විදිහට ඩිසයින් කරන එක. ක්‍රියේටිව් ඩිසයින් කරලා දෙන එක කරන්නේ මෙතන content developer කෙනෙක්. දැන් back end developer කෙනෙක් කියන්නේ මෙන්න මේ code ටික හදලා මේ විදිහට page එක හදලා දෙන එක. ඒතර අපි ඊළඟ කෙනා ගත්තොත් මේ විදිහට full stack developer කෙනෙක් කියන්නේ මෙන්න මේ front end පැත්තයි මෙන්න මේ front end පැත්තයි මේ පැත්ත දෙපැත්තම හදන කට්ටිය තමයි full stack developer කියන්නේ. මේ job demand එක වැඩිම සැලරි ගෙවන්නේ මේ full stack developer කියන එක. කියන්නේ මේ කාර්යයන් දෙක කරන
සෙට්ටියටල් ඉස්සලාම ඉගෙන වෙබ්ඩිවලොප්මන්ට් පැත්තට යන්න ෆීල්ඩ් එකට යන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඉස්සලාම කරන්නේ කෝඩ් පැත්ත හදාගෙන ඒ පැත්තේ නොලෙජ් එක වැඩි කරගෙන බෑක් එන්ඩ් පැත්තට තමයි ඉස්සලාම යන්නේ. ඊට පස්සේ එතනින් බෑක් එන්ඩ් පැත්ත හොඳට ඇඩ්වාන්ස් ඉම්ප්‍රූව් කරගෙන ඊට පස්සේ තමයි ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොපර් පැත්තට යන්නේ. ෆ්‍රොන්ට් එන්ඩ් පැත්තත් හරියට ඩිසයින් කිරීමේ හැකියාව තියෙන කෙනෙක් දක්වා නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගත්තාම තමයි ෆුල් ස්ටැක් ඩෙවලොප්මන්ට් පැත්තට යන්නේ. මෙන්න මේ කාර්යයන් දෙකම කරන කට්ටිය තමයි ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෙනෙක් විදිහට පීරියඩ් එකට යන්නේ. මෙතන කෝඩ් පැත්ත විතරක් කරන එක නම් මෙතන ඒ පැත්තෙන් විතරක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් කවුරු හරි. ඒතර බෑක් එන්ඩ් ඩෙවලොපර් පැත්ත තමයි බෑක් එන්ඩ් ඩෙවලොප්මන්ට් කෙනෙක් විදිහට තමයි පීල් එකට යන්නේ IT පීල් එකට. ඒතර මේක මේ UI UX ඩිසයින් කියලා කියන්නේ යූසර් ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරන කට්ටිය. එයා යන්නේ ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්තට. මෙතන බෑක් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ කට්ටිය ඉගෙන ගන්න තියෙන සරලම ලැන්ග්වේජ් එක තමයි මේ HTML. ඊට පස්සේ HTML ෆවුන්ඩේෂන් එක දාලා ඒ පැත්තෙන් ඇඩ්වාන්ස් පැත්තට යනකොට අපි ඊළඟට ඉගෙන ගන්නේ CSS කියන මේ ලැන්ග්වේජ් එක. ඊට පස්සේ CSS පැත්ත ඉම්ප්‍රූව් කරගත්තාම අපි ඊට පස්සේ යනවා JavaScript කියන මේ ලැන්ග්වේජ් එක. ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න ඊළඟ ස්ටෙප් එක තියෙනවා. මේ HTML වලින් කියන්නේ ප්‍රධානම වෙබ්සයිට් එකක් හදන්න දාලා ෆවුන්ඩේෂන් එක දෙන්න. මේ ෆවුන්ඩේෂන් එක ඉගෙනගෙන එතනින් එහාට ඇඩ්වාන්ස්ලි මොඩිෆයි කිරීමේ හැකියාව තියෙනවා. ඒ කට්ටිය CSS ඉගෙන ගන්නවා ඊට පස්සේ. මෙන්න මේ HTML CSS කියන මේ ලැන්ග්වේජ් එක තිබිලා මදි. ඒතර ඇඩ්වාන්ස්ලි ඉම්ප්‍රූව් කරගන්න ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් හදන්න නම් මෙන්න මේ JavaScript කියන ලැන්ග්වේජ් එක අනිවාර්යෙන් පුළුවන් වීමේ හැකියාව තියෙන්න ඕනේ. මෙන්න මේ තුනම ක්වොලිෆයිඩ් කරගත්ත කෙනෙක් තමයි බෑක් එන්ඩ් ඩෙවලොප්මන්ට් කෙනෙක් හෝ ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කෙනෙක් විදිහට ෆීල්ඩ් එකට එන්න වෙන්නේ. දැන් AI තාක්ෂණයෙන් වෙබ්සයිට් හැදීමේ හැකියාව තිබුණා. මෙන්න මේ HTML CSS JavaScript මේ ලැන්ග්වේජ් ටික කරගෙන මේ පැත්තේ මේ මේ පාත් එක යන කෙනෙක්ට ඕනම වෙබ් පේජ් ඕනම සයිට් එකක් හදාගන්න මේ හැකියාව තියෙනවා. ඒතර අපි අද ඉස්සලාම කතා කරේ full stack development කෙනෙක් කියන කවුද? front end development කෙනෙක් කියන කවුද? back end developer කෙනෙක් කියන කවුද කියලා. අ, මේ කට්ටිය salary range එක ගත්තොත් back end developer කෙනෙක් මේ back end development කෙනෙක් හොයවා මේ full stack front end ඕනම කෙනෙක්ට පුළුවන් මේ Fiverr Upwork කියන මේ platform හරහා remote work job විදිහට වැඩ කරන්න. USA UK ඕනම රටක සමග කනෙක්ට් වෙලා අපිට වැඩ කරන්න මේ හැකියාව තියෙනවා මේ වෙබ් ඩිසයින් වෙච්ච එක හදාගත්තට පස්සේ.
ඉන්දිය ශ්‍රී ලංකාවේ සැරලික බලමු නිලපගෙන බැක්කෙන් ඩියවලොප්මන්ට් කෙනෙක්ගේ ඇවරේජ් සැලරි එක වෙනවා බැක්කෙන් ඩියවලොප්මන්ට් කෙනෙක්ගේ මේ ලංකාව ඇතුලේ ජොබ් කරනවා නම් ඇවරේජ් සැලරි එක නම් රුපියල් 49300 ඉඳලා 230410ක් දක්වා යෑමේ හැකියාවක් තියෙනවා මේදි මේ ගණන් ඇවරේජ් සැලරි එක වැඩි වෙන්නේ තමන්ගේ ස්කිල්ස් එක අනුව තමයි ස්කිල්ස් ඇවරේජ් මේ ෆීල්ඩ් එකට බැක් ඇන්ඩ් ඩෙවලොපර් කෙනෙක් විදිහට එන්ටර් වෙන කෙනෙක්ට සාමාන්‍ය ඇවරේජ් සැලරි 49300 ඉඳන් උඩට තමයි යන්නේ. ඊට පස්සේ ඇඩ්වාන්ස් නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගෙන හයිලි පාත් එකට යනකොට 232000 දක්වා යන්න පුළුවන් මන්ත්ලි සැලරි එක. ඊට පස්සේ බලමු content development කෙනෙක් content development කෙනෙක්ගේ ඇවරේජ් සැලරි කොහොමද කියලා. content development කෙනෙක් සාමාන්‍ය ඇවරේජ්ලි මන්ත්ලි ගන්නවා ඉන්කම් එක 53439 ඉඳලා 2,27,000 දක්වා සැලරි එකට යන්න පුළුවන්. මේදි මේ ඔක්කොම තියෙන ඔයාලගේ ස්කිල්ස් එක අනුව තමයි. ඊට පස්සේ බලමු full stack development කෙනෙක්ගේ සැලරි කොහොමද කියලා. full stack development කෙනෙක්ගේ average salary එක full stack developer කෙනෙක් average ගන්නවා 1,00,000 ඉක්මවල ගන්නවා. එහෙනම් ලක්ෂ ඉක්මවල ගන්නවා. ඉඳලා 1,20,000 50,000 එහෙම යන දක්වා සැලරි එක යනවා. ඒක දැන් වෙනස් වෙනවා මේ වෙන UK USA වගේ කන්ට්‍රි වල ගත්තාම USA USA එකෙන් USA රිමෝට් විදිහට වැඩ කරනවා නම් මේ වෙබ්සයිට් ඩිසයින් කරන එක full stack developer කෙනෙක් විදිහට සාමාන්‍ය අවුරුද්දකට ඩොලර් 1,30,900ක් සැලරි ගන්න පුළුවන් අඩුම. ඩොලර් ප්ලස් 30,000 කියලා අවුරුද්දක් යනකොට ඒක කෝටි 4 ගණන් ගන්න පුළුවන්. මේ USA වල වැඩ කරනවා රිමෝට් ජොබ් එකක් විදිහට. මේන්ලි ඇඩ්වාන්ටේජ් එක තමයි මේ රිමෝට් ජොබ් විදිහට වැඩ කරපුවම අන්න මෙයාට හරි සැලරි එකක් ගන්න පුළුවන්.
මම ඊළඟ වීඩියෝ එකේදී HTML පිළිබඳව මූලික නොලැජ්ජක් දෙන්න බලාපොරොත්තු වෙනවා. HTML, CSS, JavaScript කියන මේ ලැන්ග්වේජ් තුන පිළිබඳව ස්ටෙප් ස්ටෙප් බයි ස්ටෙප්ස් ෆවුන්ඩේෂන් එකේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් එක දක්වා ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එක වීඩියෝ එකකින් නෙමෙයි කොහොමත් HTML වල පළවෙනි ටැග් දෙක කරන එක ඒ විදිහට මේ ඔක්කොම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ වලදී. එහෙනම් අදට මම මෙච්චරයි කතා කරන්නේ. ඉදිරි වීඩියෝ වලදී HTML පිළිබඳව මූලික නොලෙජ් එක කියලා දීම සහ ඒ වගේ තමයි මේ HTML, CSS, JavaScript කෝඩ් යූස් කරන software එක ඒ කියන්නේ VS Code එක පිළිබඳව ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද? ඒ පොඩි තැනේ ඉඳලා ඇඩ්වාන්ස් ලෙවල් එක දක්වා ස්ටෙප් බයි ස්ටෙප් කිරීමේ බලාපොරොත්තුවෙන් අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.